කිසිම කෙනෙක් අද භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා කල්පනා නොකළ යුතුයි කියන කාරණාවම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ තහවුරු කරපු තැනින් අපිට පැහැදිලි වෙන්නේ අදත් බුදුරජාණන් වහන්සේ ජීවමානමයි කියන කාරණාවයි. ඒක මේ ලෝකේ අපිට අහන්න තියෙන අති විශේෂිත කාරණාවක්. භාග්‍යතුන් වහන්සේ අපිට තාමත් පිහිට වෙමින් වැඩ ඉන්නවා කියන කාරණාව. තාමත් භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියලා මේ අහන කාරණාව අපේ ජීවිත කොයිතරම් උසස් තැනකට පත් කරනවද? කොයිතරම් කුසලයෙන් පෝෂණය කරගන්න පුළුවන්ද? අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොයිතරම් අපිට පුද පූජාවල් සිදු කරගන්න පුළුවන්ද? අතීතයේ අය යම් තාක් කුසල් රැස් කරගත්තා නම් ඒ තාක් කුසල් අඩු නැතුව අදත් අපිට සිද්ධ කරගන්න පුළුවන් නේද කියන තීරණයට යන්න පුළුවන් අවස්ථාවයි මෙතනින් මේ අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඒ කාරණාව විශේෂයෙන් අපිට පැහැදිලි කරලා තියෙන එක තැනක් තමයි දීඝ නිකායේ සඳහන් වෙන මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව. පින්නතර මේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව ආරම්භ වෙන තැන අපේ බුදුරජාණන් වහන්සේ අපිට මූලික අවවාද දෙකක් කරනවා. ආන් ඒකේ පළවෙනි අවවාදය තමයි මේ කාරණාව සඳහන් වෙන්නේ. මේ කාරණාව ටිකක් ගැඹුරුයි. නමුත් අද අපි වැඩියෙන් කතා කරන්නේ දෙවනි අවවාදයේ පිළිබඳව. ඒ නිසාම පළවෙනි අවවාදයේ යටපත් වෙලා මගහැරිලා ගිහිල්ලා. පළවෙනි අවවාදයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා විශේෂයෙන් ආනන්ද ස්වාමින් වහන්සේ ආමන්ත්‍රණය කරලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. සියාකෝ පනානන්ද තුම්හාකං ඒව මස්ස. ආනන්ද නුඹලාට මෙහෙම හිතෙන්න පුළුවන්. කොහොමද? අතීත සත්තුකං පාවචනං. අපගේ භාග්‍යතුන් වහන්සේ අතීතයට ගියා. නත්ති නෝ සත්තා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අද නෑ. ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා නුඹලාට හිතෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා න කෝපනේතං ආනන්ද ඒවං දට්ටබ්බං. ආනන්ද ඒ එසේ නොදැකිය යුතුයි. බුදුරජාණන් වහන්සේ අතීතයට ගියා කියලා කවදාවත් කල්පනා කරන්න එපා කියන එක තමයි මේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ තියෙන පළවෙනි අවවාදය. දෙවැනි අවවාදයේ හැටියට පැහැදිලි කරලා තියෙන්නේ යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ. යම් ඒ ආනන්ද මා විසින් ධර්මයක් විනයක් දේශනා කරන ලදද පනවන ලදද එය මාගේ ඇවෑමෙන් පසු ශාස්ත්‍රූ බවට පත් වෙයි. මේක දෙවැනි අවවාදය. නමුත් පින්නතනි මේ පළවෙනි කාරණාව මම මුලින් සිහිපත් කළා හරි ගැඹුරුයි. ඒක ඊටා විශේෂ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ උදෙසා යම් කෙනෙක් යම් පූජාවක් කරනවා නම් අදත් බුදුරජාණන් වහන්සේ ජීවමානමයි කියන සිතින් යුක්තවම ඒ පූජාව කරන්න බුදුරජාණන් වහන්සේ අපිට අවසර දීලා තියෙනවා. යම් කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්න යන්න අවස්ථාවක් ලැබුණොත් විහාර මන්දිරයක වේවා චෛත්‍ය මළුවක වේවා බුදුරජාණන් වහන්සේ දැනුත් ජීවමානවම සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදව පංච වර්ණයෙන් බැබලෙන නේත්‍ර යුගලයෙන් මා දෙස බල බල මේ ස්ථානයේ වැඩ ඉන්නවා කියන සංඥාව උපදවාගෙනම බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් වන්දනා කරනවා නම්
ජීවමාන භාග්‍යතුන් වහන්සේට සවැත් නුවර ජේතවනාරාම සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා වන්දනා කළොත් ලැබෙන ආනිසංසය ඒ විදිහටම අඩු නැතුවම ලැබෙනවා. අද යම් තැනක ගිහිල්ලා වන්දනාවක් කරනවා නම් අපි ඒ ලබාගන්නේ හැබෑවටම අර සුගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරන්න තිබිච්ච අවස්ථාවයි. ආන්ගේ කාරණාව එහෙමම දැකලා එහෙමනම් භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියට අපි කොහොමද යන්නේ? ඒ වෙනකොට අපි එතෙන්ට යන්න කොහොම සුදුසු විදිහට සූදානම් වෙනවද, පිළියෙල වෙනවද? කොයි වාගේ ඇඳුමක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇඳගෙන යනවද? මේ කාරණා සියල්ලම මෙතන හිතන්න සිද්ධ වෙනවා. ලෝකේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකින් පහළ වෙන මේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ දෙවියන්ට පේන්නේ දෙවියෙක් හැටියට, බ්‍රහ්මයන්ට පේන්නේ බ්‍රහ්මයෙක් හැටියට, මේ ලෝකේ සියලු දෙනාගේම පුද පූජාදියට සුදුසු වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඳගන්න යන මම කොයි විදිහට භාග්‍යතුන් වහන්සේ වඳිනවද? කොයි විදිහට භාග්‍යතුන් වහන්සේ ඉන්න තැනට එළඹෙනවද? මේ කාරණාව තමන්ගේ හිතෙන් අරගන්න ඕනේ. ඒකට තමයි කියන්නේ ජීවමාන බුද්ධ සංඥාව කියලා. යම් කෙනෙක් ඒ සිතුවිල්ලෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටෙනවා නම් අර එදා හැබෑවින්ම ජීවමාන භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳලා යම් කුසලයක් අත්පත් කරගන්නවා නම් ඒ කුසලය අල්ප මාත්‍රයක්වත් අඩු නැතුව අපිට ඒ විදිහටම ලැබෙනවා. මේ කාරණාව පැහැදිලි කරන්න අපේ ධර්මයේ උදාහරණ ගණනාවක් පෙන්වන්න පුළුවන්. එක අවස්ථාවක් තමයි විමානවත්තු පාළියේ සඳහන් වෙන පීත විමාන වස්තුව. පීත විමාන වස්තුවේ සඳහන් කරන්නේ ශාස්ත්‍රූ ශරීරය අරමුණු කරගෙන අජාසත්ත රජුව විසින් හදාපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යයට වන්දනා කරන්න ගියපු කාන්තාවක් ගැන. ඒ කාන්තාව මේ චෛත්‍ය වන්දනාවට යන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශරීරය අරමුණු කරගෙන. මේ චෛත්‍යය ඇතුලේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා ගැන ඇය කල්පනා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශරීරය කියලා. අංගින්සා සඳහන් කළා සත්තු ශරීර මුද්දිස්ස විප්පසන්නේන චේතසා. ධාතුන් වහන්සේලා සලකලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ශරීරය කියලා. ඇය විසින් මේ වැටකොළු කියන වැලේ මේක සඳහන් කරලා තියෙන කෝසාතකී කියලා. වැටකොළු වලට තමයි කෝසාතකී කියලා කියන්නේ. වැටකොළු වැලෙන් මල් 4ක් කඩාගෙන අර චෛත්‍ය දිහාවට ගමන් කරනවා. ඇගේ හිත ජීවමාන බුද්ධ සංඥාවෙන් පිරීලා චෛත්‍ය දිහා බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව දිහා බලනවා වගේ. අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඒ මල් ටිකත් අරගෙන චෛත්‍ය දිහාට ඇය ගමන් කරනකොට මගතොට තියෙන වෙන කිසි දෙයක් ඇයට අරමුණු වුණේ නැහැ. පාරායිනේ හිටිය එළදෙනා. ඒ එළදෙන අලුතෙන් පැටවු දාලා. එළදෙන ළඟින් මේ කාන්තාව යනකොට එළදෙන ඇයට අනිනවා. ඇය මගදිම මැරෙනවා. මැරිච්ච ගමම්ම ඒ තව්තිසාවේ පහළ වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ කෝටි 2.5ක් කියලා. ආන්ගේ දිව්‍යාංගනාවන් අතර ඒ කෝටි 2.5ම අභිභවනය කරලා ඒ කෝටි 2.5ටම වඩා ශරීරයෙන් ආලෝකය විහිදුවමින් හදිස්සියේම දෙවඟනක් පහළ වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇගෙන් අහනවා
මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන වාගේ පින්කමක් කරලාද මේ තරම් ආනුභාව සහිතව මෙහි ආවේ කියලා. ඒ වෙලාවේ ඇය සඳහන් කරනවා ස්වාමීනි මම මහා ලොකු පින්කමක් කළේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ දිහාට මං වැටකොළු මල් 4කුත් කඩාගෙන ගියා. මට ඒ මල් චෛත්‍යයට පූජා කරන්න බැරි වුණා. මගදී එළදෙනක් ඇනලා මම මැරුණා. මගේ මරණයත් සමගම තමයි මම මේ විදිහට මෙහෙ ඇවිල්ලා පහළ වුණේ. ස්වාමීනි ඒ මල් ටික පූජා කරගත්තා නම් මම මෙතන උපදින්නේ නැහැ. මීට වඩා උසස් තැනකයි ඉපදෙන්නේ. ඒ විදිහට සක්‍ර දේවේන්ද්‍රයන්ට කරුණ සඳහන් කරාම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මාතලීට ආමන්ත්‍රණය කරනවා. සියලුම දෙවියන් වෙනුවෙන් මාතලී නම් වූ රතාචාර්යයන්ට කතා කරලා සක්දෙවිඳු සඳහන් කරනවා තස්ස මාතලී අච්චේරං චිත්තං කම්ම පලං ඉදං අප්පකම්පී කතං දෙයියං පුඤ්ඤං හෝති මහප්පලං. බලන්ඩ මාතලී අසිරිමත් වූ විසිතුරු වූ පූජාවක ශ්‍රේෂ්ඨත්වය. ස්වල්ප වුවත් එය මහත්ඵල වෙන හැටි. නත්ති චිත්තේ පසන්නම්හි අප්පිකානාම දක්කිනා. සිත පැහැදිලා යමක් කරන කල්හි මාතලියෙහි කිසි අල්ප බවක් නම් නැහැ. සිත පැහැදිලා නම් තියෙන්නේ එහි අල්ප බවක් නැහැ. ඒක මහත්ඵලමයි. ඒක මහ ශ්‍රේෂ්ඨමයි. තථාගතයන් කෙරෙහි හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි හෝ සිත පැහැදීමෙන් යමක් කරනවා නම් ලැබෙන ආනිසංසය ඊටාම ඉහළයි කියන කරුණ පැහැදිලි කරනවා. මාතලී එන්න සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කතා කළා. මොකද මේ මාතලී ඇතුළුව සක්දෙවිඳු ප්‍රධානව සියලු දෙනාම මේ වෙලාවේ නන්දන උයනට විනෝද වෙන්න යන්න ලැහැත් වෙලා හිටපු වෙලාව. ඒ නිසා මාතලීට කතා කරලා සක්දෙවිඳු සඳහන් කරනවා අනික් අයටත් දැනුවත් කරන්න. විනෝද වෙන්න යන ගමන නවත්තන්න. තථාගතස්ස ධාතියෝ සුකෝ පුඤ්ඤාන මුච්චයෝ. තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා කරනවා නම් යම් පූජාවක් එය පිනෙහි උච්චතම තත්වයයි. ඒ නිසා මාතලී අපි යමු චෛත්‍ය වන්දනා කරන්න. එහෙම කතා කරලා සියලු දෙනාම චෛත්‍ය වන්දනාවට යනවා. එක දිගටම දවස් 7ක් සක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු දෙවිවරු චෛත්‍ය පූජා පැවැත්වුවා කියලා සඳහන් වෙනවා. තිට්ඨන්තේ නිබ්බුතේ ചാපි සමේ චිත්තේ සමම්පලං. යම් මොහතක සිත සම කරන්න පුළුවන් නම් ඵලය සමානයි. චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති. මෙතන සිත සම කරනවා කියලා සඳහන් කළේ ජීවමාන භාග්‍යතුන් වහන්සේ ළඟ කොහොම කටයුතු කරනවද? ආන්ගේ හැඟීමෙන්ම කටයුතු කරනවා කියන එකයි එදයි අදයි හිත සම කරගන්නවා කියලා කියන්නේ. සමේ චිත්තේ සමම්පලං. චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡanti සුග්ගතින්. එහෙම යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ සත්වයා ඒකාන්තයෙන් සුගතියටම ගමන් කරනවා. එහෙනම් මෙන්න මේ කාරණාවෙන් අපිට පැහැදිලි කළා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ආරමුණු කරගෙන ජීවමාන බුද්ධ සංඥාව උපදවාගෙන අදත් යම් කෙනෙක් යම් තැනක පූජාවක් සිද්ධ කරන්නේ නම් ඒ අනන්ත අප්‍රමාණ ආනිසංස සහිතයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නෑ කියලා කල්පනා කරන්න එපා. හිත සම කරන්න විතරයි අවශ්‍ය. සබ්බධන ධම්මධන ජිනාති දුර්ලභව ලැබූ වටිනා මනුස්ස ජීවිතේ අපට සිදු කර ගැනීමට හැකි දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි.